ඉතින් සෑහෙන කාලයකට පස්සේ කාලයක් මේ ගේමිං සීන් එකෙන් අයින් වෙලා ඉඳලා ආපහු පටන් ගත්තා සර්වර් එකක වැඩ කරන්න වැඩ පටන් ගත්තා මේක ඇවිල්ලා මම ස්පෙෂලි මම මේ වීඩියෝ එක කරන්නේත් මේ හේතුවටම තමයි මේක ඩෙවලොප්මන්ට් කරන ගමන් තාම තියෙන්නේ මේ දැන් මේ සර්වර් එකේ නම තමයි Vanguard රෝල් ප්ලේ SLCL එක කරපු මේක SLCL කමියුනිටි එකෙන් තමයි කරන්නේ. ඉතින් SLCL එක කාලේ වටේට මතක ඇති කොහොමද අපි ඒ දවස්වල ඇත්තටම RP එක කොහොමද කරේ කියලා. ඉතින් ඒගොල්ලන්ට මම ස්පෙෂලි ඉන්වයිට් කරනවා මේකට ජොයින් වෙන්න මේ Vanguard රෝල් ප්ලේ එකට. තාම ඩෙවලොප්මන්ට් කරන ගමන් තියෙන ඉතින් අඩුපාඩු සමහර වෙලාවට ඇති. දැන් මේකට එන ප්ලේයර්ස්ලා සමහර වෙලාවට ඒක දානවා අපි ඒක කම්ප්ලේන්ට්ස් වලට සිස්ටම් එකකුත් හදලා තියෙනවා. මේ ඒ වගේ අඩුපාඩු ඇති. සාම ඩෙවලොප්මන්ට් කරන ගමන් තියෙන්නේ. මේ ඉස්සරට වඩා සෑහෙන්න වෙනස් දැන් මේ 5M රෝල් ප්ලේ ඉතින් GTA 6 එන්න තියෙනවා next year. ඉතින් ඒකත් එක්ක අපි මේ වැඩේ පටන් ගත්ත හේතුවක් තමයි දැන් මගේ විෂන් එක නම් මේක දිගටම GTA 6 වෙනකන් ඇදගෙන යන්න. ඒ වගේම දැන් මාර විදියට ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන් මේකේ දේවල් තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව මම ඇත්තටම මේක වීඩියෝ එක කරන්න හේතුව තමයි මේකේ ස්පෙෂල් කියන්නේ ගෑන්ග්ස් වලට ස්පෙෂල් ස්ක්‍රිප්ට්ස් වගේක් අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක පෙන්වන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ස්පෙෂලි දැන් මේ සර්වර් එකේ ගෑන්ග්ස් තියෙනවා. ඕගලන්ට මම පෙන්නන්නම් මේක ඇවිල්ලා මේ අපේ තියෙන ස්පෙෂල් ඇඩ්මින් මෙනු එකක්. කොහොම හරි අපිට පුළුවන් ගෑන්ග්ස් තියෙනවා මේකේ ගෑන්ග්ස් තියෙනවා බාලාස් තියෙනවා කාටෙල් තියෙනවා ෆැමිලිස් තියෙනවා ද ලොස්ට් MC තියෙනවා ට්‍රයඩ්ස් තියෙනවා වාගෝස් තියෙනවා මේ ට්‍රයඩ්ස් එක දැනට මේ ගෑන්ග් එකක් ෆිල් වෙලා තියෙන්නේ කාටෙල් එකත් ස්පෙෂලි කාටෙල් එක රික්වෙස්ට් කරලා තියෙනවා ඉතුරු ඒවට ඕගලන්ට ඇවිල්ලා ඕන ගෑන්ග්ස් ඉන්නවා නම් ජොයින් වෙන්න පුළුවන් මම දැනට පෙන්නන්න මම අපි දාගමු ලොස්ට් MC එක ලොස්ට් MC එකේ මේකේ තියෙනවා දැන් ගෑන්ග්ස් වල තියෙනවා තුනක් ලෙවල්ස් තුනක් එකක් තමයි රික්‍රූටර් කියන එක අනිත් එක තමයි අනිත් එක තියෙනවා එන්ෆෝසර් කියන එක තුන්වෙනි එක තමයි ලෙවල්ස් හතරක් තියෙනවා 0 ලෙවල් එක තමයි රික්‍රූටර් ෆස්ට් ලෙවල් එක තමයි එන්ෆෝසර් තර්ඩ් ලෙවල් එක තමයි සෙකන්ඩ් ලෙවල් එක තමයි එතකොට මොකද ෂොට් කෝල එතකොට තර්ඩ් ලෙවල් එක තමයි බොස්. ඉතින් මේ ගෑන්ග් බොස්ට පුළුවන් මෙතන ගෑන්ග් මෙනු කියලා දැන් ගෑන්ග් බොස්ව තමයි මම අසයින් කරගත්තේ. මේ වගේ අපි අසයින් කරාම මෙතන පුළුවන් මේ ගෑන්ග් දැන් ලොස්ට් MC එකේ මේ ඉන්න ප්ලේයර්ස්ලා තව දෙන්නෙක් ඉන්නවා මේ දැනටමත් ඉන්න කට්ටිය. එතකොට මේව පෙන්නනවා. මේ තමයි ගෑන්ග් මෙනු එක. මේ හැම ගෑන්ග් එකකටම මේ ගෑන්ග් මෙනු එක එනවා. ඒගොල්ලන්ට තියෙනවා ගෑන්ග් account එකක්. මේ ගෑන්ග් account එක තියෙන්නේ මේ දැන් මම මේ ටෙස්ටිං වලට මේ වැඩ කරගත්තු මේවා ඇත්තටම මෙහෙම සල්ලි නෑ මේ ක්ලියර් වෙලා එන්නේ. දැන් මේක මෙහෙම ගෑන්ග් account එකක් තියෙනවා. ගෑන්ග් account එකට ඊට පස්සේ තියෙනවා ඒගොල්ලන්ට අල්ලගන්න පුළුවන් ටර්ෆ්ස් තියෙනවා. දැන් මේ ඔයගොල්ලන්ට දැන් බලන්න පුළුවන් මේ ටෙරිටරි මැප් එක බැලුවොත් එහෙම මේ මැප් එකේ දැනට ලොකේෂන් සෝන්ස් 6ක් තියෙනවා. මේ සෝන්ස් 6ම වාගෝස් ගෑන්ග් එකෙන් ඇක්වයර් කරලා තියෙන දැනට ඒගොල්ලෝ ක්ලේම් කරලා තියෙන ඒවා. ඒක කරන සිස්ටම් එකක් තියෙනවා මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ ටෙරිටරිස් 6. මෙතන තියෙනවා 1 2 3 4යි 5යි. මෙතන පැලිටෝ ස්ට්‍රිප් එකේ තියෙනවා සැන්ඩි ෂෝස් වල 5 වෙනි එක. මම එක එක ගෑන් වලින් ගිහිල්ලා පෙන්නන දැන් මම ඉන්නේ ලොස්ට් MC නේ. ලොස්ට් MC වලට අපි වාහනයක් අරගමු. මම මේක ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ ඔයගලන්ට මේකේ තියෙන දේවල් ටික පෙන්වන්න. ඉතින් ඒ නිසා මම මේක අද ෂෝකේස් කරන්න මම කරන නිසා මම ඇඩ්මින් එක ගොඩක් වෙලාට යූස් කරයි. ගොඩක් වෙලාට දැන් මෙන්න මෙතන තියෙනවා අපේ HQ එක. කියන්නේ හෙඩ් ක්වාර්ටර්ස් තියෙනවා ද ලොස්ට් MC කියලා. අපි මුලින්ම එතනට යමු.
ඕගොල්ලෝ මේ මගේ වොයිස් එකේම හරියට ඇහෙන්නේ නැත්නම් මේ සවුන්ඩ් එහෙම පොඩි අවුල් තියනවා නම් මේ පොඩ්ඩක් bear with me. මොකද මේ මම හුඟ කාලයක් ඇත්තටම මේ හුඟ කාලෙකට පස්සේ තමයි මේ ගේමින් මැෂින් එකක් ආයි ගත්තේ. ගේමින් කරන්න ආවෙත් මේ 5M එක නිසාම තමයි. අපි මුලින්ම යමු මේ තාම ඩෙවලොප්මන්ට් අපි කරන ගමන් ඉන්නේ. එතකොට මේකේ එක දැන් අපි ඩෙවලොප්මන්ට් විතරක් නෙවෙයි ඔප්ටිමයිසේෂන්ස් කරනවා. ඉතින් එන කට්ටියට මගේ තියෙන රෙස්පොන්සිබිලිටි එක තමයි එන ප්ලේයර්ස්ලට RP එකක් කරන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් හදලා දෙන එක. ඉතින් මම ඒවා තමයි දිගටම කරන්නේ. මම ගොඩක් වෙලාවට මේකේ ප්ලේ කරන්නේ නැහැ. මේ දැනට මේ සමහර ලාවට එක එක දේවල් වලට හෙල්ප් කරන්න එනවා. ඉතින් මෙහෙම ආපුවාම මේ තමයි Lost MC gang ටර්ෆ් එක. එතකොට මෙතන ඔයගොල්ලන්ට තියෙනවා මේ මෙතන පේනවානේ මෙතන තමයි වාහන මේ ගරාජ් එක. මේවත් සමහරට ඉස්සරහට අප්ඩේට් වෙයි. ඉතින් මේ දැනට තියෙන ගරාජ් එක මේක ඔයගොල්ලන්ගේ වාහන මෙතන සේව් කරගන්න පුළුවන්. රයිට් ඒ වගේම මේ ඇතුළට ගියොත් එහෙම මෙතනින් ඔයගොල්ලන්ට ඇතුළට යන්න පුළුවන් මේ හැම එකකම නැහැ මේවා. ඉතින් මේවා තියෙන ඒවා දැනට අපි දාගෙන කියන්නේ අපි මේවා හදාගෙන යනවා. එතකොට මේගොල්ලන්ගේ තියෙනවා මේ වෙනම ගෑන්ග්ස් වලට තියෙන ස්ටෑෂ් එකක්. මෙතන ගිහුවාම මේ තියෙන්නේ ගෑන්ග් ස්ටෑෂ් එක. ගෑන්ග් ස්ටෑෂ් එකේ තියෙන මේ දේවල් ඔයාලට බලන්න පුළුවන්. එතකොට මෙතන දැන් ඔයගොල්ලන්ට මේ තාම ස්පෙෂල් ෆීචර් එකක් පෙන්නන්න මේ මෙතන තියෙනවා මේ ඔයගොල්ලන්ට ගෑන්ග් මෙනු එක ඕපන් කරගන්නත් පුළුවන්. මේ ගෑන්ග් මෙනු එකෙන් වෙන්නේ ඇත්තටම අපිට මේ ඇතුලේ ඉඳගෙනත් ගෑන් එක ඇතුලේ කියන්නේ ගෑන් එකේ මේ ටර්ෆ් එක ඇතුලේ ඉඳන් ගෑන් එකේ කට්ටියව රික්‍රූට් කරන්න පුළුවන්. නැත්නම් අලුත් ප්ලේයර් කෙනෙක් රික්‍රූට් කරන්න ඕන නම් ගිහිල්ලා මෙයාට ඩයි එක දාලා රික්‍රූට් ටු ගෑන් කියලා එනවා. ඒකෙන් පුළුවන් ගෑන්ව රික්‍රූට් කරන්න. ගෑන් මෙම්බර් කෙනෙක්ව අලුතෙන් රික්‍රූට් කරන්න. එයා වෙන්නේ මුලදීම රික්‍රූටර් ලෙවල් එකෙන් තමයි. අ තව එතනම ස්පෙෂල් මෙතන බලමු. මෙතන පුළුවන් අපේ ටැග් එක. ඒක ඇතුලේ නම් පොඩ්ඩක් මොකක් හරි මම නෝකිය කරා. එහෙම නැතුව පොඩ්ඩක් දැන් උතන මේ අපිට පුළුවන් ගෑන් අපේ ස්ප්‍රේ කරන්න අපේ ගෑන් ඩීකැල්ස් අපිට එක ගෑන් ඉන්න ගෑන් එකට ඩීකැල්ස් වෙන වෙනම තියෙනවා. ඔය ගෑන් එක ඇතුලේ තියෙන ඩීටේල් උතන මේ ලොස්ට් MC ගෑන් එකේ තියෙන. මම ඉස්සෙල්ලා ගහුවා මම හිතනවා ඩීකැල් එකක් නෙවෙයි. මේවා ඇත්තටම ඇතුලේ මේවා කරන ඒවා නෙමෙයි මේවා ඇත්තටම කරන්න ඕනේ එළියේ. එළිය වගේ කරන්න ඕනේ අපි මුලින්ම මේ මම පෙන්නන්නම් මෙන්න මේ අපි මෙතන මේ වාගෝස් වලට අයිති එකක් තියෙන්නේ මේ ගෑන් එකක් කොහොමද මේ අපි කැප්චර් කරගන්නේ කියලා. දැන් මෙතන වාගෝස් වලට අයිති ගෑන් සෝන් එකක් අපි රීකැප්චර් කරගන්නේ කොහොමද කියලා පෙන්නන්නම් මම. අ, මේකේ ගන්නේ ලෑස්ති කරගෙන ඉන්න ඕනේ ඔක්කොම කලින්. අ, ඒ වගේම මම ඔයගොල්ලන්ට පෙන්නන්න හින්දා දැන් මම මේකට කෝඩ් මෝඩ් එක ඇප්ලයි ඇඩ් කරගන්නම්. මොකද නැත්නම් එහෙම අමාරුයි. නැත්නම් ටිකක් අමාරුයි මේක කරන්න. තනියම කරන්න බෑ මේ ගෑන් මෙම්බර්ස්ලා ගොඩක් කරන්න ඕන වැඩක්. මේක අයින් කරලා දැන් ඊට පස්සේ කරන්න ඕනේ ගෑන් බොස්ටයි ගෑන් එකේ ෂොට් කෝල ලෙවල් එකේ ඉන්න කට්ටියට පුළුවන් මේ ඩේවිස් බ්ලොක් කියන එක. ඩේවිස් බ්ලොක් නෙමෙයි මේක ඇවිල්ලා ලා මෙසායා කියන එක. දැන් කැප්චර් කරනකො ඉෂුව කරා කැප්චර් කරන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ගෑන් එකේ මෙම්බර්ස්ලාත් එක්ක මේ ඒක රික්වෙස්ට් එකක් විදිහට යනවා ගෑන් එකේ මෙම්බර්ස්ලාට. එතකොට ගෑන් එකේ මෙම්බර්ස්ලාටත් පුළුවන් මේකට ජොයින් වෙන්න. එතකොට ගෑන් එකේ මෙම්බර්ස්ලාත් එක්ක අපිට තියෙන එතනට යන්න.
එහෙම අපි ළඟටම යද්දී ගෑන් එකේ ගෑන් එකෙන් මේ ද වාගෝස් ගෑන් එකේ ඩිෆෙන්ඩර්ස්ලා පෙඩ්ස්ලා ස්පෝන් වෙනවා. දැන් ඒ නිසා පොඩ්ඩක් ෂේප් එක යන්න ඕනේ. හරි. ඕන් ගහනවා. දැක්කනේ ගහනවා. ඒක ලොකු රේන්ජ් එකකට ගහනවා. මුලින්ම මුලින්ම කරන්න ඕනේ මේ ඉතින් දැන් ගහන්න යන්න තමයි තියෙන්නේ. මම පුළුවන් තරම් මේ ගහන්නම් අඩු වෙන්නේ නැහැ නේ වගේ. මේකට මේ ඔයගොල්ලෝ මේ තනියම ගහන්න යන්න හොඳ නැහැ. අනිත් එක මේ ප්ලෑන් කරලා දැන් මේ වාගෝස් එකේ කට්ටිය මෙතන ඉන්නවා. මේ ඉන්න ඔක්කොම පෙට්ස්ලා මරන්න ඕනේ. අපි මේ ගෑන් එක මේ ඇක්වයර් කරනවා නම් මේ ඉන්න ඔක්කොම සේරම පෙට්ස්ලාව මරන්න ඕනේ. මේ අපි මේගොල්ලෝ මේ උඩත් ඉන්නවා. මේ එක එක තැන්වල මේ උඩ වගේ තැන් වල ඉන්නවා මේ මේ උඩ ඉන්නේ. ඒකේ උඩත් ඉන්නවා සෙට් එකක්. තව මේ යටත් ඉන්න ෂිට් කවුද? කොහෙන්ද යව්වේ? අම්මා මේ ඉන්නේ. holy shit. ඕ හොඳ වෙලාවට ගෝඩ් බෝඩ් එක තියෙන්නේ. මේක මේ සෙට් එකක් අරන් ගිහලා ගහන්න ඕනේ. දැන් මේ මට ඇත්තටම මේ මට වඩා හොඳට මේක මේ ප්ලේ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මේක හොඳට දන්නවා. සාමාන්‍යයෙන් පෙට්ස්ලා මේ 30 දෙනෙක් 32යි 30යි එක ඒ වගේ රේන්ජ් එකේ තමයි 30කට ආසන්න තමයි මේ පෙට්ස්ලා ස්පෝන් වෙන්නේ. මේ කට්ටියම මේ කිල් කරන්න ඕනේ. ඒ වගේම තමයි වෙන ගෑන් එකක් අපේ මේ ටර්ෆ් එකක් අල්ලගනිද්දී අපිට නොටිෆිකේෂන් එකකුත් එනවා. එතකොට ගෑන් එකට අමතරව සමහරට ගෑන් පෙට්ස්ලට අමතරව මේ ප්ලේයර්ස්ලත් එක්කත් කරන්න වෙයි. හරි මම දැනට මේකේ හරි දැන් ඔන්න ඔය විදිහට පෙන්ස්ලා ටික මරුවට පස්සේ මේ වගේ ගෑන් එක අපිට අයිති වෙනවා. දැන් මේක අපේ ගෑන් එකක් තමයි තියෙන්නේ. මේ වගේම දැන් වෙන ගෑන් එකක් ඇක්වයර් කරද්දිත් ඒක වෙනවා. දැන් ওই විදිහට තමයි ගෑන්ස් වල කරන්නේ. මම තව ස්පෙෂල් ෆීචර් එකක් පෙන්නන්නම්. ඕගොල්ලන්ගේ මේ දැන් ගෑන් එකක් අපි ඇක්වයර් කරපුවාම දැන් මෙහෙම ගෑන් මෙනු එක ඕපන් කරාම මෙතන තියෙනවා ගෑන් වලට දැන් අපි අල්ලන් ඉන්න මොනවාද ගෑන්ස් වලට දැන් ගෑන් ටර්ෆ් වලට රෙපියුටේෂන් එක අපි වැඩි වෙනවා. මේ රෙපියුටේෂන් එක මේ ඩොමිනන්ට් එක ආපුවාම ඒ වගේ දැන් ආමරි ස්ටෑෂ් අන්ලොක් වෙනවා, ටෙරිටරි මාර්ක් වෙනවා. මේ වගේ අර ඩබල් ටර්ෆ් හෝල් රිවෝඩ්ස් කියලා තියෙනවා. ඒ වගේ අර රිවෝඩ්ස් වැඩි වෙනවා. ඒ වගේ තියෙනවා තව සිස්ටම්. මේවා මේ ලොකු කියන්නේ මම මේවා ඇඩ් කරන්න හේතුව තමයි මේක ලොකු ප්ලෑන් එකක් එක්ක යන්නේ. කියන්නේ මේක ඇවිල්ලා නෙට්වර්ක් එකක් වගේ හැදෙන්නේ. දැන් මේ එක ස්ක්‍රිප්ට් එකක් විතරයි. දැන් මේ ගෑන්ග්ස් කියන්නේ එක ස්ක්‍රිප්ට් එකක්. එතකොට එතනින් ගියාම තව මේකට ඇඩ් වෙනවා තව ස්ක්‍රිප්ට්ස්. දැන් දැනට ඇඩ් වෙලා තියෙන ස්ක්‍රිප්ට් එකක් තමයි දැනට ඔයාලට පුළුවන් මෙහෙම දැන් අපි ගෑන් එකක් අල්ලගත්ත ගිහම අපිට පුළුවන් මෙතන අපේ මේ ගෑන් ඩීකැල් එක ගහන්න. අපි බලමු හොඳ කොහෙද හොඳ ගෝල් එකක් තියෙන තැනක්. එතනත් හොඳයි. එතනට වඩා අපි වෙන ගෝල් එකක් තියෙන තැනක් බලමු. නේ ලස්සන ගෝල් එකක් මේක අමේ තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙතන අපේ ඩීකැල් එක ගෑන් ඩීකැල් එක
ගහන්න දාන්න. හිතන්න පුළුවන්. ගියා. ස්ප්‍රේ ගෑන්. ඉතින් අපිට පුළුවන් අපේ ගෑන් එකේ ඩීකෑල් එක උතන ගහන්න. ඔය තියෙන ලොස්ට් MC කියලා ඩීකෑල් එක ආවා. ඉතින් මේක අපේ ගෑන් එකේ කෙනෙක්ට පුළුවන් මේක රිමූව් කරන්න. මේක රිමූව් කරන්නත් පුළුවන් මේ විදිහට ගිහිල්ලා ඒක මකලා රිමූව් කරන්නත් පුළුවන්. මේවටත් රෙපියුටේෂන් ඔයගොල්ලෝ දකින්න ඇති දකුණු පැත්තේ උඩ නොටිෆිකේෂන් එකක් එනවා ඒක නොට් මේක රිමූව් කරපුවාම මේ ඔය විදිහට නැති වෙලා යනවා ඒක ආයෙත් ගහන්න නම් හැබැයි මේව දැන් අපි දැන් ගෑන් ටැග් එක ආපහු ගහන්න ඕනේ කියලා අපිට කූල් ඩවුන් එකක් තියෙනවා. මෙතන තප්පර 273ක තව කූල් ඩවුන් එකක් තියෙනවා. තප්පර 300ක කූල් ඩවුන් එකක් තියෙන්නේ. ඒ කූල් ඩවුන් එකෙන් පස්සේ තමයි ගෑන් ටැග් එක ආයෙ ගහන්න පුළුවන් වෙන්නේ. දැන් මේක චෙක් කරන්න මම ගෑන් එක චේන්ජ් කරන්නම්. අපි වෙන හොඳ වෝල් එකක් තියෙන තැනකට යමු. මේ ගෑන් ඩීකෑල්ස් මම එක එක පෙන්නන්නම්. මොනවාද ඩීකෑල්ස් තියෙන්නේ කියලා. ඉතින් මේ ස්ක්‍රිප්ට්ස් ඔක්කොම එකකට එකක් මොනවාද නෙට්වර්ක් වෙන විදිහට හදලා තව ඇඩ් කරන්න හදාගෙන යනවා. කියන්නේ මේක තාම ඩෙවලොප්මන්ට් තියෙනවා. තව ඩෙවලොප්මන්ට් ගොඩක් තියෙනවා. ඉස්සරහට තව මේවා ඇඩ් වෙයි. දැන් මේ ඔයගොල්ලන්ට පෙන්වනවා දැන් මෙතන දැන් මේක අපි අල්ලගත්තා. මේ ඔක්කොම ටර්ෆ්ස් පෙන්වන්නේ මේ තියෙන මේ zones. හැම එක්කෙනාටම දැන් වාගෝස්ලාගේ බාලාස්ලාගේ ඒගොල්ලන්ට වෙනම ස්කිල්ස් තියෙනවා. ඉතින් මේකට ලිමිට් එකක් නැහැ. ඔයගොල්ලන්ට මේ කැමති ගානකට මේ පද ගෑන්ග්ස් වලට ජොයින් වෙන්න පුළුවන්. මේ නෝමලි දැන් ඉස්සෙල්ලා මේ අර මම මේ ගෑන් එක ඉන්ටීරියර් එකකදී ගෑන් රීකැල් එක මේ ස්ප්‍රේ කරන්න ගිහිල්ලා ගොඩක් වෙලාවට සාමාන්‍ය ඒ වගේ තැන්වල සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි අර ගෑන් ඩීකැල් එකක් යූස් කරන්නේ අපි ටෙරිටරි මාක් කරන්න අපේ ටෙරිටරි එක ඇතුලේ ඒක මේ ගැහුවා කියලා ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තැන්වල ඕක ප්ලේස් කරන්න යන්නත් එපා මම කියන්නේ. මේ දැන් ඒ වගේ බග් වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ ඉෂුස් තියෙනවා. තිබ්බහම ඉතින් ඒවා ඩෙවලොප් කරගෙන යන්න ඕන ඉස්සරහට. ඉතින් ගිහිල්ලා බලමු. මම දන්න විදිහට මෙන්න මේ හරිය තියෙනවා හොඳ පොලිස් තියෙන තැනක් තියෙනවා මේ හරිය. පොලිස් ටිකක් තියෙන තැනකට ගිහිල්ලා මේක දාන්න පුළුවන්ද කියලා ඉතින් මේ කලින් වගේ මං ඔයගලන්ට ඉන්වයිට් කරනවා මේ සෙට් වෙන්න අපේ වෑන්ගාඩ්ස් එකත් එක්කම ඉතින් තව ඉස්සරහට ගොඩක් ප්ලෑන්ස් තියෙනවා අපේ මේ ස්ටාෆ් එකත් එක්ක අපි ඒවා ඇත්තටම ඇරේන්ජ් කරගෙන යනවා ඒව කරන්න මේ ටික කාලයක් යනවා මේ දැන් ඉස්සර වගේ නෙමෙයි ඇත්තටම අපි මේ ඉස්සරට වඩා දැන් ජොබ් කර ජොබ් එකත් එක්ක ඒව තමයි මේ වැඩි කරගෙන යන්නේ ඒ නිසා ටිකක් වෙලාවක් යනවා මම මේ ඔයගලන්ට මේ ඩීකෑල්ස් ටික පෙන්නන්න ලොකේෂන් එකක් හොයන්න ගම ඉන්නේ සන්බන්ස් මම හිතන්නේ මේ අනිත් ඩෙවලොපර් කෙනෙක් තාප් එකක් මේක සිලෙක්ට් කරමු මෙන්න මේක බලමු මෙතන වෝල් එක ගමු තව හොයාගෙන මෙව මට අතන මතක නෑ තව තිබ්බද මේ එක එක මේ වෝල් එක ගහමුකෝ දැන් අපි ඔයගොල්ලෝ දැක්කනේ ලොස්ට් MC ලාගේ ඩීකැල් එක එතකොට අපි බලමු දැන් මම සයින් ගෑන් ගිහිල්ලා මම මෙතනින් මාල් කරගන්නවා බාලාස්ලට බාලාස්ලගේ බලමු ගෑන් ටැග් එක මෙතන බාලාස් ගෑන් ටැග් එක මේක ඕගොල්ලෝ දැන් ගහපුවාම දැන් මෙතන වෙන ගෑන් ටැග් ප්ලේස්ඩ් 1 රෙප් මේකට රෙපියුටේෂන් එක ගානේ වැඩි වෙනවා මේ ගෑන් ටැග් ප්ලේස් කරන එකේ. ඉතින් ඒ වගේම දැන් මම මේ ස්පෙෂලි ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ ගොඩක් වෙලාවට මේ හැමතැනම ගිහිල්ලා ගෑන් ටැග්ස් දාන්න යන්න එපා. මොකද ගෑන් ටැග්ස් හැමතැනම දාන්න යන්න එපා. මේ ගෑන් ටැග්ස් දැන් ගොඩක් වෙලාවට ගෑන් ටැග්ස් හැමතැනම මේ දැන් ඉස්සෙල්ලත් මේක තිබ්බ තැන කියලා ප්ලේයර්ස්ලා ගෑන් ටැග්ස් හැමතැනම දාලා නිකන් ඒක නිකන් වණ කරලා තිබ්බා. එහෙම කරන්න යන්න එපා. ඒකලා හරියට ප්ලේ කරහල්ලා ඒක කරනකොට
දැන් ගෑන් ටැග් එක එතන මේ කෑග 21 යනවා අපේ. එනවා මට හිතෙනවා ඔයගලන්ට ඇහෙන්නේ නැතුව ඇති මම සවුන්ඩ් එක අඩු කරලා තිබ්බ මට නම් තදටම එනවා. මේ එතනින් ගියාම හරි ඊට පස්සේ අපි තව ගෑන් එකක් බලමු. ගෑන් එක අසයින් කරමු කාටෙල්ලගේ. මේ කාටෙල්ලගේ ගෑන් ටැග් එක කිංස් කියලා තියෙන්නේ මේවා ඇත්තටම මේ කස්ටමයිස් කරන්න පුළුවන් ඉස්සරහට ඒකත් බලමු අපි try එකක් දෙනවා මේක මේ ඇත්තටම කස්ටමයිස් කරන්න පුළුවන් අපිට පුළුවන් වෙලාව තියෙන දේ තමයි මේ විදිහට ගෑන් ටැග් එක ප්ලේස් කරන්න. වෙනනේ කිංස් එකත් ඔය විදිහට ගෑන් ටැග් එක ප්ලේස් කරා. ඉතින් මේ දැන් ඕගොල්ලන්ට තියෙන දැන් හිතන්නකෝ දැන් මෙන්න මෙතන තියෙනවා දැන් අපි යන තැනක තියෙනවා මේ බාලාස් ටැග් එක මේ බාලාස් ටැග් එක තියෙනවානේ මට පුළුවන් දැන් කූල් ඩවුන් එකක් තියෙනවා. හිතන්නකෝ මම දැන් මේක වෙනස් කරන්නම්කෝ ගෑන් එක විදිහට කාටෙල් දැම්මා ෆැමිලිස් කියලා. ෆැමිලිස් මම සයින් වෙනවා. එතකොට දැන් දැන් මම මේ දකිනවා මේ කාටෙල් මේ බාලාස් ගෑන් එකේ ටැග් එකක් තියෙනවා. එතකොට මට පුළුවන් ගිහිල්ලා දැන් මම ඇඩ්මින් කෙනෙක් නිසා තමයි මම මේ ක්ලීන් ටැග් එක පෙන්නන්නේ. ඒක ක්ලීන් කරන්න පුළුවන් තමන්ගේම විතරයි. නැත්නම් ඔයාලට පෙන්නන්නේ මේ ස්ප්‍රේ ඕවර් ටැග් කියලා. එතකොට මම මේක දුන්නාම එයාට පුළුවන් මේ ටැග් එක උඩින් ඔයාගේ ටැග් එක ගන්න. ඉතින් අර ටැග් එක වැකිලා ඒ ටැග් එක උඩින් අපේ ෆැමිලිස් ටැග් එක වදිනවා. ඔය තියෙන ෆැමිලිස් ටැග් එක. එතකොට මම ආපහු චේන්ජ් කරනවා ටැග් එක The Lost MC එක. The Lost MC එක අපි ඇතුලේ දැම්මනේ. Lost MC එක අර මේ රත් පාට The Lost MC කියලා තියෙන. ඒවලු ට්‍රයල්ස් දැන් ට්‍රයල්ස් ගෑන් එක දැනට තියෙනවා. ට්‍රයල්ස් ගෑන් එකේ මම මේ දැක්කා මේ අතර මේ ඒගොල්ලන්ගේ වැරදි මේවලක් තියෙන්නේ. ඒක හඳුනන දැනට පොඩ්ඩක් ඒක ෂේප් කරලා තියෙන්නේ. මම ට්‍රයල්ස් ලාගේ ඉන්නේ නිකන් චයිනීස් යකුසා වගේ එකක් නේ. චෑන් ගෑන් කියලා මෙන්න මෙහෙම වදිනවා මේක. ට්‍රයල්ස් ගෑන් එකේ ටැග් එක මේ. එතකොට ඊළඟට තියෙන්නේ හරි. එතකොට පාට ෆැමිලිස් හරි ලොස්ටොම්සි හරි වාගෝස් වගේ. ඉතින් වාගෝස් ලගේ මේවා කරලා වාගෝස් ලගේ දැම්මොත් වාගෝස් ලගේ ටැග් එක මේ විදිහට දාන්න පුළුවන්. ඔය විදිහට වාගෝස් ලගේ ටැග් එක. ඔය විදිහට ටැග්ස් දාන්න පුළුවන් තැන් තැන් වල ඒකට මේ අපේ ලෝගෝ එක වැටෙන. දැන් මෙතන ඕගොල්ලෝ අත්පොත් එහෙම දැන් වාගෝස් ලගේ ගෑන් මෙනු එක ඕන දැන් රික්‍රූටර්ට වුණත් දැන් මම මේකේ ඉන්නේ රික්‍රූට් ලෙවල් එකේ. එතකොට රික්රූට් ලෙවල් එකේ හිටියොත් මේ අපිට පෙන්නන මෙන්න මේ ලෝගෝ එක අපිත් හදමු මේක කස්ටම් ලෝගෝ එකක්. ඉතින් මේ ලෝගෝ එක දාන්නත් ඉස්සරහට try එකක් තියෙනවා. ඒ ලෝගෝස් දාන්න අපිට ඕන තැන් වල ඇඩ් කරගන්න පුළුවන් වෙන්න. කොහොම හරි ඔන්න ඕක තමයි ගෑන්ග්ස් වල තත්ත්වය. දැනට තව ඉස්සරහට එනවා ගෑන්ග්ස් වලට කරන්න පුළුවන් දේවල්. ගෑන්ග්ස් වලට එතකොට ඉලීගල් බිස්නස් රන් කරන්න පුළුවන් විදිහට ගෑන්ග්ස් වල අප්ඩේට්ස් ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. කියන්නේ ඉස්සරහට කියන්නේ ගොඩක් කල් යන්නේ නැහැ. ළඟදී වෙන්නේ. ඉතින් ඒ ටිකත් වැඩ කරනවා මම ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හේතුව ඒ හේතුව පෙන්වන්න තව පුළුවන් පොලිසිය ජොබ් එකක් දින කෙනෙක්ට පුළුවන් මේ ටැග් එක ක්ලීන් කරලා දාන්න. පොලිසියට ජොබ් එක දෙයක් කරන්න වැඩක් නැත්නම් ටැග් ක්ලීන් කර කර යන්න පුළුවන් සිටි එකේ. ඉතින් MD එක තියෙනවා වෙනදා ඉස්සර වගේම පොලිස් ජොබ් එක තියෙනවා. ඒතකොට එතනින් ගියාම ඉලීගල් ජොබ්ස් තියෙනවා ෆාමින් තියෙනවා ජොබ්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඇවිල්ලා try කරලා බලන්න පුළුවන්. මම ඉන්වයිට් කරන හැමෝටම අපේ පරණ SLCL ප්ලේ කරපු කට්ටියට ඇවිල්ලා try කරලා බලන්න. මම මේ වීඩියෝ එක මේක ස්පෙෂලි ඔයගොල්ලන්ට පෙන්වන්නම හැදුවේ. ඉතින් ගෑන් වෝස් ඔයගොල්ලන් ටර්ෆ්ස් වලට ගිහිල්ලා ගෑන් වෝස් එහෙම වලි දාගන්න පුළුවන් ගෑන් එක. ඉතින් මම ඇත්තටම මම ස්පෙෂලි ගොඩක් ආසයි මේ නෝ පික්සල් එකේ එහෙම තියෙන RP වලට. ඉතින් ඒ වගේ RP ලෙවල් එකක් නිකන් ටොක්සික් නැතුව ඒ වගේ RP ලෙවල් එකක් ගේනවනම් මම ගොඩක් කැමතියි. ඉතින් එහෙනම් හරි එහෙනම් හැමෝටම ජය වේවා. ගිහින් එන්නම්. ඉතින් අපි සෙට් වෙමු. හැමෝම RP එකක් හොඳ ලස්සන RP එකක් කරන්න පුළුවන් වෙන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. බයි බයි.